ඉතින් මේ විදිහට කෑම කාලා අපි ප්ලෑන් කරපු ඊළඟ ටුවර් එක යන්න සෝදානම් වුණා. ඇත්තටම කියනවා නම් මේ ටවුන් එකේ කෑම ගන්න තැනක් හරියට නැහැ. ඉතින් හොයලා තමයි අපි කෑම ටිකක් ගන්න තැනක් හොයාගත්තේ. ඉතින් මේ තියෙන්නේ වංගු 10 සවර්ගම පළාතේ තමයි තියෙන්නේ. මේකෙදි බලන්න කියලා එහෙම විශේෂ දෙයක් නෑ. ඇත්තරම මේකේ තියෙන වංගු 10ත් එක්ක තියෙන view එක. හැබැයි මේකේ තාම අලුතෙන් හදන්න ගතපු ටික හදාගෙන යන නිසා දැනට එහෙම කියන්න තරම් බලන්න තරම් view එකක් ලස්සනට පේන්නේ නෑ. හේතුව තාම වැඩ යන නිසා. ඉතින් අපි ගියේ වැස්ස වෙලාවක පොඩ්ඩක් පාර ලිස්සනවා මඩ වෙලා මේකට විකල්ප මාර්ගයක් නැති නිසා මේ පාර වහලා නැහැ යන්න එන්න නොදී. ඉතින් මෙතන මාරම ලස්සනයි. view points ඇහෙන්න ප්‍රමාණයක් තියෙනවා. හැබැයි බලන්න විදියක් නැහැ. මේ පාර අලුත් වැඩියා වෙන නිසා. ඒ කියන්නේ පරණ පාර කඩලා අලුත් පාර හදන ගමන් තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේකේ ගිහිල්ලාම බලන්න ඕන මේ view එක කොහොමද කියන එක. මේකේ තියෙන්නේ වංගු 10ක්. ඉතින් අපි යන්න පටන් ගත්තේ පළවෙනි වංගුවේ ඉඳන් නෙමෙයි. අපි යන්න පටන් ගත්තේ අතරම 10 වෙනි වංගුවේ ඉඳන්. කියන්නේ අපි උඩ ඉඳන් පල්ලෙහා පළවෙනි වංගුව වෙනකන් තැනට තමයි එන්න පිටත් උනේ. ඉතින් මාරම ලස්සනයි. මේ වංගු 10 මං හිතන්නේ අනිවාර්යෙන් ලංකාවේ ජීවත් වෙන මිනිස්සෙක් බලන්න යන්න ඕන වංගු 10ක්. මේකේ තියෙන ඉතින් වංගු 10ත් එක්ක තියෙද්දි ඒ තියෙන ලස්සන කියන්නේ පරිසරයේ දෙපැත්තේ තියෙන ලස්සන ඒ තැන් වලට පේන view එක ඒ ටික තමයි මේක එන්ජොයි කරන්න තියෙන්නේ. ඉතින් අර පාරේ ඇවිදලා ස්වභාව ධර්මයේ එන්ජොයි කරන්න ආස මිනිසුන්ට මං හිතන්නේ මේක හරිය ලස්සන අත්දැකීමක් වෙයි. ඇත්තටම අපි ගොඩක් හවස් වුණා ඉතින් එද්දී අපි තව ඉන්න ආස වුණත් පාර හදන එක සහ පාර ලිස්සන නිසා අපි ගොඩක් කලා ඉන්නේ නැතුව ආවා. මොකද හවස් වෙද්දි මේ පාරේ මීදුම බානවා. ඉතින් ඔය තියෙන්නේ පාර හදනවා හරිම අමාරුයි යන්න. මොකද වංගු ගද්දි එහෙම හරිම පරිස්සමෙන් ගන්න ඕන. ඔය පල්ලෙහා පෙන්නේ ඊතුරු වංගු ටික. අපි ඉතින් පළවෙනි වංගුවේ ගාවට වෙනකම්ම ගියා. ගිහිල්ල ඉවර වෙලා තමයි අපි ආයි හරවගෙන ආවෙ එතනින් උඩට. මොකද අපි ඊළඟ දවසේ යන්න ප්ලෑන් කරපු ට්‍රිප් එක යන්න අපි නවාතැන් පළට එන්න ඕන වුණා රැ වෙන්න කලින්. මොකද මේ පාරවල් අපි එකක් දන්නේ නැහැ. අනිත් එක තමයි හවස් වෙද්දි මීදුමෙන් වැහිලා යනවා මේ පාරවල් ඔක්කොම ටික. ඉතින් මාරම ලස්සනයි. මේ අත්දැකීමත් විඳින්න වාහනෙන් ගිහිල්ලා වැඩක් නැහැ. මේකටත් අනිවාර්යෙන් බයිසිකලයකම යන්න ඕන. ඉතින් ඔයාලටත් පුළුවන් නම් වෙලාවක් හදාගෙන කට්ටියක් එක්ක යන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම නැත්නම් ඉතින් තනියම හරි යන්න පුළුවන් නම් ඒක ගිහින් එන්න. ඒක හරි ලස්සන වෙනස් අත්දැකීමක් වෙයි. ඉතින් ලංකාවේ මේ වගේ ලස්සනම තැන් තියෙනවා කියලා හිතා ගන්නවත් බැරි තරමට ලස්සන තැන් තියෙනවා. ඉතින් මගේ රට ගැන මාරම ආඩම්බරයි. මෙච්චර ලස්සන තැන් මං හිතන්නේ ලෝකෙ වෙන කොහෙවත් ඇති කියලා. ඉතින් හරිම ලස්සන දවස් කිහිපයක් ලස්සන මතක ගොඩක් ওই විදියට අපි නිමා කරා. ඉතින් අපිත් එක්ක ඉන්න ඊළඟ වීඩියෝ එකත් අරගෙන ඉන්නම් අපි. අපිව subscribe කරන්න කැමති නම් subscribe කරන්න. අපිත් එක්ක ටිකටම වීඩියෝස් බලන්න. අපිත් එක්ක ටිකටම ඇවිදින්න ආසයි. අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් හැම වෙලාවකම ඇවිදින්න. ඒක මානසික පීඩනයට මාරම සතුටුත් හිතෙන ඒ පීඩනේ නැති වෙන හරි ලස්සන අත්දැකීම් ටිකක් ගන්න පුළුවන්. හරි සැහැල්ලුවක් වගේ ජීවිතයට ගන්න පුළුවන් දෙයක් තමයි මං හිතන්නේ ට්‍රැවලින් කියන්නේ. ඒකට සල්ලි තියෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ. ඔයාට යන්න පුළුවන් පුංචි දුරක් වෙන්න පුළුවන්. ඒක මුහුද අද්දරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගස් කොළන් ගොඩක් තියෙන තැනක් වෙන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා ඒ ෆීලින් එක එන්ජොයි කරන්න. එතනින් එහාට වගේ මනස පුදුම විදියට රිලැක්ස් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙන්නේ අපි එද්දී තිබුණු පාර කොහමද කියන එක. ඉතින් මේදුම එන්න වැඩි වේගෙනම එද්දී අපි එහෙන් පිටත් වුණා එන්න. හේතුව පාර හදන එක සහ ඒ පාර යන්න
බැරි අවදානම් මට්ටමක් තියෙනවා මීදුම වැඩි වෙද්දි. ඉතින් හරිම ලස්සන අත්දැකීමක්. වංගු 10 බලන්න ගිහිපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම යන්න.